බලන්න යාළුවනේ අද අපි රස කෑමක් හදන්න යන්නේ. ඔයා නම් මෙව කාලා තියෙනවද දන්නේ නැහැ. මෙව තමයි අවර කියන්නේ. එහෙනම් බලන්න මෙව ගොඩක් රසයි වගේම මෙව ගොඩක් ගුණයි. මෙව ඉතින් නගරවල නම් හොයාගන්න නැහැ. මෙව ගොඩක්ම තියෙන්නේ දුෂ්කර ගම් පළාත්වල තමයි. මෙහෙම බලන්නකෝ. මේ තියෙන අවර තමයි. මෙහෙම බලන්නකෝ. අපි මේව හදන්න කුළු බඩු එකතු කරලා හදාගන්න වීඩියෝ එකකුත් ඔයාලට පෙන්නන්නම්කෝ. ඕම් බලන්න යාළුවනේ. දැන් අපි මුලින්ම දාගන්නේ අවරවල කහට යවන්න ලුණු ටිකක් නම් තමයි. මේ ලුණු දාලා වතුරේ කවලම් කරගන්න ඕනි. නැත්තම් මෙහෙම ලුණු දාගෙන අවරවල කහට යවුවේ නැත්තම් කහට හිටින්න ඉඩ තියෙනවා. යාළුවනේ දැන් අපි දාගන්නේ පොල් තෙල් තමයි. මේක හදන්න කම්මවන අරන් තියෙන්නේ ලුණු අරන් තියෙනවා, සුදු ලුණු අරන් තියෙනවා, රම්පේ අරන් තියෙනවා, අවමිස් අරන් තියෙනවා. තව හාල් මැස්සොයි කරපිංචා ඉති දෙක තුනකුයි අරගෙනක් තියෙනවා. මේ මෙතන තියෙන ඉස්සෝ. ඔයාලට පුළුවන් නම් කූනිස්සොත් ගන්න පුළුවන්. මේ තියෙන අපි ඉස්සෙල්ලා කපාගත් ටික තමයි. මේ තියෙන්නේ අවර. මේ තියෙන්නේ. අපි ඊට පස්සේ මේකට මිස් ගන්නවා, කහකුරුත් ගන්නවා. ඔන්න ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම අපි දාගන්නවා හාල් මැස්සු ටික මේ. යාළුවනේ අපි අද මුලින්ම දාගත්තේ හාල් මැස්සු ටික තමයි. මෙන්න බලන්නකෝ. ඊළඟට අපි දාගන්නේ රම්පේ ටික දාගන්නවා. ඊළඟට අපි දාගන්නේ රම්පේ ටික තමයි. ඊගාවට සුදු ලුණු ටික දාගන්නවා. ඊගාවට බී ලුණු ටික දාගන්නවා. ඊගාවට අම්මිරිස් ටික දාගන්නවා. නෝ තමයි හදන්නේ. ඊගාවට අපි හදාගත්තු කූනිස්සෝ ටික දාගන්නවා. ඊගාවට අපි රම්පේ කරපිංචා ටික දාගන්නවා. ඊට පස්සේ අපි කුළු බඩු ටික පස්සේ එකතු කරගන්නවා. අවර එක තැම්බිලා වගින් පස්සේ තමයි ඊටු කුළු බඩු ටික එකතු කරගන්නේ. ඕම් බලන්න යාළුවනේ අපි දැන් කුළු බඩු ටික එකතු කරන් තියෙන්නේ. මේකට වතුර දාන්නේ නැහැ. මේක හුමානෙන් තමයි තම්බ ගන්නෙ. එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බෙමු.